Hi guys, ඔන්න ඉතින් අද ගෙනල්ලා තියෙන්නේ 2014 දී රිලීස් වුණ Penguin of the Madagascar කියන ටිකක් පරණ මූවි එකක්. මේ මූවි එක ටිකක් පරණ වුණාට 2014 දී මේ මූවි එක ගොඩක් ෆේමස් වුණ මූවි එකක්. ඉතින් කතාවට යන්න කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් subscribe කරාට පස්සේ ඝන්ටාරයටත් පයින් පාරක් දීලා අපිත් එක්ක සෙට් වෙමු. එහෙනම් වැඩි කතා නැතුව අපි යමු 2014 දී රිලීස් වුණ මේ සුපිරි මූවි එක බලන්න. ඉතින් කතාව පටන් ගද්දිම අපිට පෙන්වන්නේ ඇන්ටාර්ක්ටිකාවේ ජීවත් වෙන පෙන්ගුයින්ලා දහස් ගාණක්. මෙයාලා ගොඩක් සතුටින් තමයි මෙහි ජීවත් වෙන්නේ. මෙතනදී අපිට හඳුන්වලා දෙනවා මේ කතාවේ ඉන්න ප්‍රධාන චරිත තුනක්. මෙන්න මේ පෙන්ගුයින් පැටව් තුන්දෙනා. මෙයා තමයි ස්කිපර්. මෙයා තමයි මේ කණ්ඩායමේ ඉන්න නායකයා. මේ ඉන්නේ ක්ලවුස්කි. අන්තිමටම මෙයා තමයි රිකෝ. මේ තුන්දෙනා මෙතන කතා කර කර ඉද්දී මෙතනින් එක බිත්තරයක් රෝල් වෙලා යනවා. මෙයා මෙතන ඉන්න ලොකු පෙන්ගුයින්ලට කියනවා අපි මේ බිත්තරේ බේරගමු කියලා. හැබැයි මෙතන ඉන්න කවුරුවත් ස්කිපර්ට නම් ඇහුම්කම් දෙන්නේ නැහැ. ඒ වෙනුවට මෙතන හිටපු එක ලොකු පෙන්ගුයින් කෙනෙක් කියනවා හැම අවුරුද්දෙම ඔය වගේ බිත්තරයක් දෙකක් නැති වෙනවා. ඕක කොච්චර ගණන් ගන්න එපා කියලා. හැබැයි ස්කිපර් තීරණය කරනවා තනියම හරි ගිහින් බිත්තරේ බේර ගන්න. ඉතින් මෙයා එක පස්සෙන් දුවන්න පටන් ගන්නවා. ඒ ASCII වාර්තා වැඩසටහන් වලින් ඇවිල්ලා මෙයාලවත් වීඩියෝ කරන්න පටන් ගන්නවා. අනිත් පැත්තෙන් බිත්තරයා ස්කිපයි මේ කන්දෙන් පහළට වැටෙන්න යද්දිම ස්කිපර්ගේ යාළුවෝ දෙන්න ඇවිල්ලා ස්කිපර්ව බේර ගන්නවා. හැබැයි බිත්තරේ නම් පහළ තිබුණ පරණ නැවක් උඩට වැටෙනවා. දැන් ඉතින් මේ තුන්දෙනා මෙතනට වෙලා බිත්තරේ බේර ගන්න විදියක් කල්පනා කර කර ඉද්දි මේ පරණ නැව උඩට එක කුරුල්ලෙක් එනවා. මේ කුරුල්ලා නැවේ තිබුණ බැරල් එකක් උඩට වෙලා ඉද්දි මෙතනට කඩාගෙන පැනපු සීල් කෙනෙක් මේ කුරුල්ලාගේ කතාව ඉවරයක් කරනවා. දැන් ඉතින් මේක දැකපු අපේ යාළුවෝ තුන්දෙනා පහලට යන්න ගොඩක් බය වෙනවා. අනිත් පැත්තෙන් තව සීල් සතු ගොඩක් බිත්තරේ කන්න බිත්තරේ ගාවට ඇවිත්. දැන් ඉතින් මෙයාලටත් කරගන්න කිසිම දෙයක් නැතුව ඉද්දි අර වාර්තා වැඩසටහන් කරන කෙනෙක් මෙයාලව පහලට තල්ලු කරනවා. දැන් ඉතින් මේ තුන්දෙනාත් නැවට වැටිලා ලොකු යුද්ධයක් කරලා බොහොම අමාරුවෙන් ඒ බිත්තරයත් බේරගෙන මෙයාලවත් බේරෙනවා. මෙයාලා බිත්තරේ බේරගත සතුටට එක එක්කෙනාට පහක් දදා ඉන්නකොට ස්කිපර්ගේ අත බිත්තරේ වැදිලා ඒ බිත්තරේ පුපුරලා පැටියෙක් එළියට එනවා. ඉතින් මෙයාලා මේ චූටි පැටියව එයාගේ කණ්ඩායමට එකතු කරගන්නවා. දැන් ඉතින් අපේ යාළුවෝ ටික ඉන්නේ එයාලා හිටපු දූපතට වඩා කිලෝමීටර් ගාණක් ඈතින් තියෙන එක පාවෙන අයිස් කුට්ටියක් උඩ. ඉතින් මෙතනින් මේ ෆිල්ම් එක කට් කරලා අපිව අරගෙන යන්නේ අවුරුදු 10ක් අනාගතයට. දැන් මේ පුංචි පෙන්ගුයින්ලා ගොඩක් ලොකුයි. ඉතින් මේ ඉන්නේ ප්‍රයිවට්. අද මෙයාගේ උපන් දිනේ. දැන් මේ කට්ටිය හදන්නේ බැංකුවක් කඩලා මෙයාගේ උපන් දිනේ සමරන්න. දැන් මේ කට්ටිය බැංකුව තියෙන තැනට ඇවිල්ලා ඉන්නේ. මෙයාලා මෙතන ඉන්න ආරක්ෂකයෝවත් නිදි කරවලා හොරාට ඇතුළට ගිහින් සේපුව තියෙන තැනට එනවා. මෙයාලා මේ රත්තරන් ටික ඔක්කොම හොරකම් කරයි කියලා බැලුවම මේ කට්ටිය ඒවා පහු කරගෙන ඇවිත් තියෙන්නේ සල්ලි දාලා ටිපි ටිප් ගන්න පුළුවන් මැෂින් එකක් ළඟට. බලද්දි මේ කට්ටිය ඇවිල්ලා ඉන්නේ රත්තරන් හොරකම් කරන්න නෙමෙයි ටිපි ටිප් හොරකම් කරන්න. දැන් ස්කිපර් ප්‍රයිවට් කාසියක් දීලා එයාට ටිපි ටිප් ගන්න කියනවා. හැබැයි ප්‍රයිවට් අත දාලා ටිපි ටිප් එක ගන්න හදනකොටම බුවලු අණ්ඩක් ප්‍රයිවට්ව අල්ලගෙන මැෂින් එක ඇතුළට ඇදලා ගන්නවා. හැබැයි මේ මැෂින් එක ප්‍රයිවට් විතරක් අල්ලගෙන නම් නිකන් ඉන්නේ නැහැ. අනිත් තුන් දෙනාවත් අල්ලගෙන ආරක්ෂකයන්ට පහර දීලා හෙලිකොප්ටර් එකක නැගලා මෙතනින් පැන ගන්නවා. ඊළඟට අපිට පෙන්වන්නේ වැනීසිය. අපේ පෙන්ගුයින් යාළුවෝ ටික අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ නගරයට. මේ කට්ටියන්ව කූඩුවක දාලා සබ්මැරින් එකක් ඇතුලේ හිර කරලා තියෙන්නේ. ඒ වෙලාවේදී රිකෝ එයා ගිලපු යතුරු කටක් එළියට දාලා ඒකෙන් මේ කූඩුවේ දොර ඇර ගන්නවා. ඊට පස්සේ කට්ටියත් එක්ක පැනලා යන්න හදනකොට ප්‍රයිවට් රිකෝ එළියට දාපු යතුරු කට්ට අරගෙන එයා ඒක කටේ දාගන්නවා. ප්‍රයිවට් යන්න තැනක් හොය හොය හතර වටේ දුවනකොට ප්‍රයිවට් එක පොත්තමක් හම්බ වෙනවා. මෙයාත් ඉතින් දෙපාරක් හිතන්නේ නැතුව ඒක ඔබ්බලා දානවා. ඊට පස්සේ ඉතින් මේ කට්ටිය යටටට්ටුව කඩාගෙන පහළට වැටෙනවා. ඊට පස්සේ ප්‍රයිවට් මෙතන තව බොත්තමක් තියෙනවා කියලා ඒකත් ඔබලා දානවා. ඊට පස්සේ ලේසර් විදින මැෂින් එකක් මෙයාලා ඉන්න තැනට කඩම් පාත් වෙනවා. ඒ මැෂින් එක ඔන් කරන බොත්තමත් ප්‍රයිවට් ඔබන්න යනකොට අනිත් යාළුවෝ තුන්දෙනා බොහොම අමාරුවෙන් එයාව නවත්ත ගන්නවා.
ඊට පස්සේ මෙයාලා ඉන්න තැනට ඔක්ටේරියස් ඩයන් කියලා විද්‍යාඥයෙක් එනවා. මෙයාට පුළුවන් ස්පයිඩර්මෑන් වගේ බිත්ති දිගේ ඇවිදින්න. හැබැයි මෙයා නම් අපේ කට්ටියන්ව හොඳට අඳුරනවා වගේ. එකපාරම එයා ඇඳන් ඉන්න ඇඳුම ගලවනවා. එයා තමයි ඩේව් කියලා හයියෙන් කෑ ගහනවා. බලද්දි මෙච්චර වෙලා මිනිහෙක් වගේ වෙස් වලාගෙන ඉඳලා තියෙන්නේ ලොකුම ලොකු බූවල්ලෙක්. හැබැයි අපේ කට්ටියට නම් මෙයා ගැන එච්චර ලොකු මතකයක් නැහැ. දැන් අපේ කට්ටියත් කම්පියුටර් සුංගා බුංගා වෙලා බලාගෙන ඉන්නවා. මේ මොකද යකෝ මේ වෙන්නේ කියලා. ඊට පස්සේ අපේ යාළුවෝ කට්ටිය හරියට නිකන් එයාව දන්නවා වගේ ඔයා ඩේව් නේද? ඔයාගේ නෝනා හැම සනීපෙන්ද කියලා මෙතන නිකන් බොරුවට රඟපානවා. හැබැයි මේක මේ ලොකු බූවල්ලා ඒ කියන්නේ ඩේව්ට තේරෙනවා. ඒක නිසා එයා මෙයාව අපේ කට්ටියන්ට හඳුන්වලා දෙනවා. ඒ ASCII අපේ ස්කීපර් ඩේව්ගෙන් අහනවා කොහමද ඔයාගේ නෝනට කියලා. ඩේව්ගෙන් අහනවා. මේක නිසා ඩේව්ට තේරෙනවා මෙයාලට එයා ගැන කිසිම මතකයක් නැහැ කියලා. එයා ළඟ තිබුණ වීදුරු බෝල වලින් එකක් අරගෙන එයාගේ කතාව මෙයාලට කියන්න පටන් ගන්නවා. ඩේව් ඒ කාලේ ඉඳලා තියෙන්නේ නිව්යෝක් නගරයේ තියෙන සෙන්ට්‍රල් පාක් කියන සත්තු වත්තේ. ඉස්සර ඩේව් කියන්නේ මේ සත්තු වත්තේ ඉන්න ජනප්‍රියම චරිතය. ඩේව්ව බලන්නත් ඒ කාලේ ගොඩක් කට්ටිය ඇවිත් තියෙනවා. හැබැයි මේ සතු අතර ටික කාලෙකින් අපේ පෙන්ගුයින් යාළුවෝ ටික මිනිස්සු ගෙනල්ලා දාලා තියෙනවා. ඒක නිසා ඩේව්ට තිබුණ ජනප්‍රියත්වය ටිකෙන් ටික නැති වෙලා ගිහින් අන්තිමේටම එයාව ඒ සතු අතෙන් අයින් කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මෙයාව හැමෝටම අමතක වෙලා ගිහිල්ලා තියෙනවා. මෙයා මේ කතාව කියන අතරේ අපේ රිකෝ ගිහින් මෙයාගේ හිම බෝල ටික ගිලලා දාන්න පටන් ගන්නවා. දැන් ඩේව්ට ඕන එයාට සිද්ධ වුණ දෙයට පෙන්ගුයින් ළඟින් පලිගන්න. මෙයා මෙච්චර කාලයක් මහන්සි වෙලා එක කොළපාට දියරයක් හදාගෙන. දැන් ඩේව් හදන්නේ අපේ පෙන්ගුයින් යාළුවෝ ටිකව ඉවරයක් කරලා දාන්න. ඒත් ඉතින් ඩේව් ඒක කරන්න කලින් අපේ පෙන්ගුයින්ලා ටික ඩේව්ටයි එයාගේ බූවලුන්ටයි සඳ බොඳ වෙන්නම දීලා අර කොළපාට දීරයත් අරගෙන එතනින් පැන ගන්නවා. හැබැයි ඉතින් අර බූවල්ලෝ ටික මෙයාලගේ පස්සෙන්ම පන්නන්න ගන්නවා. අපේ කට්ටියත් බෝට්ටුවක නැගලා පුළුවන් තරම් වේගෙන් එතනින් යන්න පටන් ගන්නවා. හැබැයි අනිත් බූවල්ලෝ ටිකත් බෝට්ටුවක නැගලා අපේ යාළුවන්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. බූවලුන්ට වතුර යටින් යන්න පුළුවන් වුණත් මේ ගොබ්බෙව් ටික බෝට්ටුවකින් තමයි අපේ යාළුවන්ගේ පස්සෙන් පන්නන්නේ. ඒත් ඉතින් වැඩේ අතාරින්නේ නැති අපේ පෙන්ගුයින්ලා සෙට් එක පාට්ට ගේමක් දීලා කොහොම හරි අන්තිමටම මෙයාලගෙන් බේරෙනවා. හැබැයි ඉතින් අන්තිමේටම එක තැනකට අපේ යාළුවෝ ටික කොටු වෙනවා. මෙයාලත් ඉතින් ඕන දෙයක් වෙච්ච දින් කියලා සටන් කරන්න යනකොට බකමූණෙකුයි පොඩි සීල් කෙනෙකුයි හිම වලහෙකුයි අන්තිමේටම බල්ලෙකුයි ඇවිල්ලා සුපිරිම ෆයිට් එකක් දීලා අපේ යාළුවොන්න බේරගන්නවා. ආයිත් ඉතින් කතා දෙකක් නෑ බූවල්ලොන්ට මාස දෙකක් දියර ජාති පමණයි. මේ කට්ටිය තමයි නෝත්වින් කියන සංවිධානයේ නියෝජිතයෝ. එතකොට මේ බල්ලා තමයි මේකේ සභාපතියා. ඉතින් මේ කට්ටිය අපේ යාළුවොන්ව මෙයාලගේ සුපිරි ප්ලේන් එකේ දාගෙන එයාලගේ මූලස්ථානෙට අරගෙන යනවා. ඒ යන අතරෙදි මේ බලුතඩියා එයාගේ ටීම් එකව අපේ කට්ටියන්ට හඳුන්වලා දෙනවා. ඉතින් මේ බලුතඩියාගේ නම ක්ලැසිෆයිඩ්. එතකොට මේ හිමවලාගේ නම කෝප්‍රල්. මේ සීල්ගේ නම ෂෝට් ෆියුස්. අන්තිමටම මේ බකමුණගේ නම ඊවා. හැබැයි ඉතින් අපේ ක්ලවුස්කිට නම් මේ ඊවා ගැන පොඩි කැමැත්තකුත් තියෙනවා වගේ. ඕන දැන් මේ කට්ටිය මෙයාලගේ තැනට ඇවිල්ලා ඉන්නේ. මේක තමයි නෝත්වින් සංවිධානයේ හෙඩ්ක්වාටර්ස් එක. මේක ගැන කියනවා නම් ලෝකේ තියෙන දියුණුම තාක්ෂණය පාවිච්චි කරලා තමයි මේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ. දැන් මේ නෝත්වින් එකේ කට්ටිය අපේ අයව උස්සගෙන අවිල්ලා තියෙන්නේ මේ ඩේව් ගැන එයාලා දන්න විස්තර සේරම දැනගන්න. එතනදී ක්ලැසිෆයිඩ් මෙයාලට කියනවා ඩේව් මෙයාලව විනාශ කරන්න හදපු මෙඩියුසා සාන්ද්‍රණය කියලා එකක් ගැන. ක්ලැසිෆයිඩ් මේ කියන්නේ අර කොළ පාට දියරිය ගැන. හැබැයි ක්ලැසිෆයිඩ් නම් දන්නේ නැහැ අපේ කට්ටිය ඒක උස්සගෙන ආවා කියලා. එතකොටම රිකෝ ඒක එයාට පෙන්නපු ගමන් ක්ලැසිෆයිඩ් ඉතින් කම්පියුටර් සුංගා බුංගා වෙලා යනවා. ඒත් එක්කම ඩේව් එතන තියෙන ස්ක්‍රීන් එකකින් මෙයාලට කතා කරනවා. එතකොට ක්ලැසිෆයිඩ් හරියට නිකන් එයා මෙඩියුසා සාන්ද්‍රණය හොයාගත්තා වගේ ඩේව්ට පොර ටෝක් එකක් දෙනවා. හැබැයි ඉතින් කට්ටියන්ගේ කටවල් වැහෙන්නේ ඩේව් ඊළඟට පෙන්නන දෙයින්. කට්ටිය හිතාගෙන හිටියේ ඩේව් ගාව තිබුණේ අර පොඩි බෝතලේ විතරයි කියලා. හැබැයි ඩේව් ගාම ලොකුම ලොකු බැරල් එකක් පිරෙන්නම මෙඩියුසා සාන්ද්‍රණය තියෙනවා. එතකොට ක්ලවුස්කි ඩේව්ගෙන් අහනවා පෙන්ගුයින්ලා 4 දෙනෙකුට මෙච්චර ගොඩක් මොකටද කියලා. එතකොට ඩේව් කියනවා
එයා පලිගන්න හදන්නේ අපේ යාළුවන්ගෙන් විතරක් නෙමෙයි මුළු පෙන්ගුයින් සංහතියෙන්ම කියලා. මේක අහපු අපේ කට්ටියත් ඉතින් කට ඇරගෙන මෙයා මේ කියන දේවල් අහගෙන ඉන්නවා. එතකොටම මෙයාලට අනතුරු ඇඟවීමක් එනවා. බර්ලින් කියන සතු අතේ හිටපු පෙන්ගුයින්ලා ඔක්කොම හොරකම් කරලා කියලා. ඉතින් මෙයාලා මෙතනින් පිටත් වෙන්න හදනකොට අපේ පෙන්ගුයින්ලා සෙට් එක මෙතන තිබුණ බඩු මුට්ටු වලින් සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඒක නිසා ඉතින් ක්ලැසිෆයිඩ් අපේ කට්ටියන්ව ටික වෙලාවකට නිදි කරලා එයා පෙන්ගුයින්ලා හොයන්න පිටත් වෙනවා. දැන් ඉතින් අපේ කට්ටිය ඉන්නේ මැඩගස්කර් වලට යන ප්ලේන් එකක. මේ කට්ටියන්ව ක්ලැසිෆයිඩ් ලස්සනට පැක් කරලා එවලා තියෙනවා. ඉතින් අපේ පෙන්ගුයින්ලා මේ පෙට්ටියක් කඩාගෙන ප්ලේන් එකනුත් එළියට පයින්නවා. මේ කට්ටිය අතින් සුපිරිම වැඩු ටිකක් නිසා බොහොම අමාරුවෙන් ප්ලේන් එකෙන් වැටුණ පෙට්ටියක තිබුණ ලොකු හුලම් පෙත්තක නැගලා පරිස්සමට පහළට එනවා. ඊට පස්සේ මේ කට්ටිය පෙන්ගුයින්ලාව හොයාගෙන යයි කියලා හිතුවම මේ කට්ටිය පැයක් යනකම්ම ඒ හුලම් පෙත්ත උඩ නැගලා සෙල්ලම් කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ තවත් සතුවත් එක්ක ඉන්න පෙන්ගුයින්ලා ටිකක්. මේ කට්ටිය ගොඩක් සතුටින් මෙතන ෆුට්බෝල් ගහන ගමන් ඉන්නේ. ඊට පස්සේ මෙතනට එනවා ඩේව්. ඉතින් ඩේව් මේ කට්ටියන්ව පැහැරගෙන මෙතනින් යනවා. ඩේව් මෙතනින් ගිහින් ටික වෙලාවකින්ම මෙතනට නෝත් වින්ලා එනවා. හැබැයි එයාලට ඩේව්ව නම් අන්තිමේදී මගේ ඇරෙනවා. මෙතන ඉන්න කෝප්‍රල් පෙන්ගුයින්ලට ගොඩක් ආදරෙයි. ඉතින් මේක දැකපු ගමන් කෝප්‍රල්ට ගොඩක් තරහා ගිහින් මෙයා අයාගේ ප්ලේන් එකේ තිබුණ බඩු කඩන්න පටන් ගන්නවා. අන්තිමටම ක්ලැසිෆයිඩ් බොහොම අමාරුවෙන් කෝප්‍රල්ව සංසුන් කරනවා. එතකොටම මෙයාලට සංඥාවක් එනවා එයාලා තැපැල් කරපු පෙන්ගුයින්ලව මැඩගස්කර් වලට ගිහින් නෑ කියලා. එහෙම වෙන්න එපයි. මොකද ඉතින් ඒ කට්ටිය මගින් බැස්සනේ. මේ අය කොහෙද ගියේ කියලා බැලුවම මේ කට්ටිය ඇවිත් ඉන්නේ චීනයේ ෂැන්හායි වලට. හැබැයි මෙයාලා හිතන් ඉන්නේ මේ කට්ටිය ඉන්නේ අයර්ලන්තේ කියලා. මෙතන තියෙන මාළු කඩේක ඉන්න බුවලු පැටියෙක්ව දකින ස්කිපර් ඌට ගහලා ඩේව් ඉන්න තැන අහනවා. හැබැයි ඉතින් ක්ලවුස්කි මැදට පැනලා අන්තිමටම ඒක නවත්තනවා. එතකොටම මෙතන තිබුණ ටීවී එකකින් මෙයාලා දකිනවා ලෝකයේ හැමතැනම පෙන්ගුයින්ලව අතුරුදහන් වෙලා කියලා. එතකොටම රිකෝට අදහසක් ඇවිත් මෙයා කලින් ගිලපු හිම බෝල ටික එළියට දාන්න පටන් ගන්නවා. මෙයා අන්තිමටම දාන බෝලේ ෂැන්හායි නගරයේ එකක්. මෙයාලා ඒකෙන් දැනගන්නවා ඩේව් ඊළඟට පෙන්ගුයින්ලව පැහැර ගන්න හදන්නේ ෂැන්හායි නගරයෙන් කියලා. හැබැයි මේ බූදයෝ ටික තාම දන්නේ නැහැ ඒ කට්ටිය දැනටමත් ඉන්නේ ෂැන්හායි වල කියලා. ඒක නිසා මේ කට්ටිය වාහනයකට නැගලා ෂැන්හායි වලට යන්න පිටත් වෙනවා. මේ කට්ටිය ඉතින් හෙන වටයක් ගහලා ආපහු හිටපු තැනටම එනවා. දැන් මෙයාලා මේ ඉන්න තැන ලොකු බෝඩ් එකක තියෙනවා කිඳුරු පෙන්ගුයින්ලා ගැන. ඉතින් ඒකෙන් මෙයාලා දැනගන්නවා ඩේව් පැහැර ගන්න හදන්නේ මේ කිඳුරු පෙන්ගුයින්ලව කියලා. දැන් අපේ කට්ටියත් පොඩි ළමයින්ගේ බෑග් වගේ විශ්වලාගෙන ගිහින් පෙන්ගුයින්ලා ඉන්න තැනට දැන් යන ගමනු ඉන්නේ. මෙතනින් අපේ කට්ටිය ඩේව්ව බොහොම අමාරුවෙන් හොයා ගන්නවා. ඊට පස්සේ එයාලගේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. දැන් මෙයාලා හදන්නේ ප්‍රයිවට්ව දිය කිඳුරියක් වගේ වෙනස් කරලා ඩේව්ව අල්ලගන්න. හැබැයි මේ වැඩේට ප්‍රයිවට් නම් මෙච්චර කැමති නෑ වගේ. හැබැයි ඉතින් නායකයාගේ කීම අහන්න ඕන නිසා අන්තිමටම ප්‍රයිවට් ඒකට කැමති වෙනවා. දැන් ඉතින් අපේ කට්ටියත් එයාලගේ සැලසුම ක්‍රියාත්මක කරනවා. අන්තිමටම ඩේව්ත් ඉතින් ඒකට අහු වෙනවා. එතකොටම මෙතනට නෝතින් එකේ කට්ටියත් එනවා. හැබැයි ඉතින් එයාලා එනකොට අපේ කට්ටිය කරන්න ඕන දේවල් ටික කරලා ඉවරයි. ඒක දැකපු ක්ලැසිෆයිඩ් කට ඇරගෙන ඒක දිහා බලන් ඉන්නවා. මෙයාලා ඩේව්ව අල්ලගන්න හදද්දිම ඩේව් එතන තිබුණ කානුවකින් රිංගලා ගිහින් පෙන්ගුයින්ලවත් ඔක්කොම අල්ලගෙන එතනින් පැන ගන්නවා. ඉතින් ඔක්කොම පෙන්ගුයින්ලා කියලා කිව්වේ ප්‍රයිවටුත් එක්කම. දැන් ඉතින් අපේ කට්ටියත් ඩේව්ගේ පස්සෙන් කොච්චර පැන්නුවත් ඉතින් ඒ වෙනකොටත් එයා එයාගේ සබ්මැරින් එකෙන් පැනලා යන ගමන් ඉන්නේ. එතකොටම අපේ පෙන්ගුයින් යාළුවෝ ටික දකිනවා නෝත් වින් එකේ කට්ටිය ආපු ප්ලේන් එක. ඉතින් මේ කට්ටිය ඒකත් අරගෙන ඩේව් පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේ කට්ටිය ප්ලේන් එක එලවන්න නම් දන්නේ නැහැ. බොහොම අමාරුවෙන් තමයි මේ කට්ටිය මේක උඩින් අරගෙන යන්නේ. මේක දිහා ඉතින් පිස්සුවෙන් වගේ බලාගෙන ඉන්න නෝත් වින්ලත් බෝටුවක නැගලා මෙයාලගේ පස්සෙන් යන පටන් ගන්නවා. නෝත් වින්ලා ප්ලේන් එකේ එල්ලිලා ඉන්න නිසා සබ්මැරින් එක ළඟට යන්න මෙයාලට වේගය මදි. ඒකට මෙයාලා කරන්නේ ඇතුලේ තියෙන බඩු මුට්ටු ඔක්කොම එළියට දාන එක. ඉතින් අන්තිමටම මේ කට්ටිය ඒක ඇතුලේ තිබුණ টয়ලට් එකත් සුද්ධ කරනවා. හැබැයි ඉතින් මෙයාලා මොනතරම් මහන්සි වුණත් මෙයාලට ප්‍රයිවට් නම් බේර ගන්න වෙන්නේ නැහැ. ඒකෙන් වෙන්නේ නෝත් වින් එකේ ලක්ෂ ගාණක් වටින අර ප්ලේන් එකත් මෙයාලගේ අතින් විනාශ වෙන එක. සෝරි. ක්ලැසිෆයිඩ් කියන විදිහට ඒකේ හරි වටිනාකම ඩොලර් මිලියන 19ක්.
ඊළඟට අපිට පෙන්නන්නේ අපේ පෙන්ගුයින් යාළුවෝ ටික මුහුද මැද්දේ අතරමං වෙලා ඉන්න විදිය. ඇත්තටම මෙයාලා කරපු වැඩේට නෝත් වින් එකෙන් මෙයාලට දඬුවමක් දීලායි තියෙන්නේ. ඉතින් ක්ලැසිෆයිඩ් දැන් මෙයාලා කරපු දේ බරපතලකම මෙයාලට තේරුම් කර කර ඉන්නකොට මෙයාලට ප්‍රයිවට් ඉන්න තැනින් සිග්නල් එකක් එනවා. බලද්දි නෝත් වින් එකේ කට්ටිය අපේ පෙන්ගුයින්ලාගේ ඇඟේ එක ඩිවයිස් එකක් හයි කරලා. එහෙම හයි කරපු ඩිවයිස් එකකින් තමයි මෙයාලට මේ සිග්නල් එක එන්නේ. මෙතන සතුරු වෙන්න තියෙන අනිත් දේ තමයි ඒක එන්නේ ගොඩ බිමකින්. අනිත් පැත්තෙන් අපිට පෙන්නන්නේ ඩේව් එයා අල්ලගත්ත කිඳුරු පෙන්ගුයින් ලව එයා අල්ලගත්ත අනිත් පෙන්ගුයින් ලව හිර කරගෙන ඉන්න තැනට අරගෙන ඇවිත් තියෙන විදිය. මෙතන හිටපු එක පෙන්ගුයින් කෙනෙක් ඩේව්ගෙන් අහනවා ඔයා අපිව මරන්නද යන්නේ කියලා. හැබැයි ඩේව් කියනවා එයාගේ මෙඩියුසා සාන්ද්‍රණයෙන් කවුරුවත්ම මැරෙන්නේ නැහැ කියලා. ඩේව් තාම දන්නේ නැහැ මෙතන ප්‍රයිවටුත් ඉන්නවා කියලා. ඊට පස්සේ ඩේව් පොඩි කැරපොත් එක අරගෙන එයාගේ මෙඩියුසා සාන්ද්‍රණය පාවිච්චි කරලා මේ කැරපොත්තව රාක්ෂියෙක් විදිහට වෙනස් කරනවා. මේක දැකපු හැම පෙන්ගුයින් කෙනෙක්ම හොඳටම බය වෙනවා. ඉතින් අපේ ප්‍රයිවටුත් හොඳටම බය වෙලා මෙයා කෑ ගහපු නිසා ඩේව්ගේ අතටම අහු වෙනවා. ඉතින් මේ වෙලාවේදී ප්‍රයිවට් ඩේව්ට කියනවා දැනටමත් අපේ කට්ටිය මෙහාට එනවා ඇති කියලා. මේකෙන් ඩේව් දැනගන්නවා අනිත් කට්ටියත් මෙයාලව හොයාගෙන එනවා කියලා. ඊට පස්සේ අපිට පෙන්වන්නේ අපේ පෙන්ගුයින් යාළුවෝ ටිකයි නෝත් වින් එකයි එකතු වෙලා සැලැස්මක් හදන විදිය. හැබැයි ස්කීපයි ක්ලැසිෆයිඩුයි නම් එකිනෙකා කියන කිසිම දෙයක් අහන්නේ නැතුව මෙතන රණ්ඩු කරන්න පටන් ගන්නවා. මොකද දෙන්නටම ඕන මෙතන නායකයා වෙන්න. දැන් ඉතින් වෙන කරන්න දෙයක් නැති නිසා මෙයාලා තීරණය කරනවා වෙන වෙනම සැලසුම් හදන්න. මුලින්ම අපේ පෙන්ගුයින්ලා එයාලගේ සැලැස්ම කියනවා. හැබැයි අනිත් කට්ටිය නම් මේකට එච්චර කැමති වෙන්නේ නැහැ. ඊට පස්සේ අපේ ක්ලැසිෆයිඩ් එයා ගාව තියෙන ටෙක්නොලොජියා යූස් කරලා එයා හදපු සුපිරි ප්ලෑන් එක මෙයාලට කියනවා. ඒක දැකපු අපේ ස්කිපර් කට ඇරගෙන ඒ වගේම ගොඩක් දුකින් මේක දිහා බලන් ඉන්නවා. අන්තිමටම අපේ ස්කිපත් නෝත් වින්ලාගේ ප්ලෑන් එකට වැඩ කරන්න කැමති වෙනවා. ඉතින් මේ ගැන ක්ලවුස්කි ස්කිපර්ගෙන් අහනවා එයා ඇයි නෝත් වින්ලා එකට වැඩ කරන්න කැමති වුණේ කියලා. එතකොට ස්කිපර් මෙයාලට කියනවා මට දැන් නායකත්වයට වඩා වැදගත් වෙන්නේ ප්‍රයිවට්ගේ ජීවිතය කියලා. ඉතින් අන්තිමටම මෙයාලා නෝත් වින්ලාගේ ප්ලෑන් එකේ විදිහට වැඩ කරන්න පටන් ගන්නවා. ඉතින් මෙයාලා ගිහින් අනිත් බූවල්ලන්ගේ අවධානය වෙනස් කරනවා. අනිත් පැත්තෙන් නෝත් වින්ලා එයාලගේ වැඩ පටන් ගන්නවා. හැබැයි ඉතින් අන්තිමටම නෝත් වින්ලා වැඩේ අල කරගන්නවා. අපේ පෙන්ගුයින්ලා ටිකත් ඉතින් හැංගිලා ප්‍රයිවට් නෝත් වින්ලා බේරගෙන එනකම් බලාගෙන ඉන්නවා. හැබැයි ඉතින් මෙයාලත් අන්තිමේදී බූවල්ලන්ගේ අතටම අහු වෙනවා. දැන් ඉතින් අපේ පෙන්ගුයින්ලා ටික එක තැනකට අරගෙන ඇවිල්ලා ඉන්නේ. මෙතන ඩේව් වගේම ප්‍රයිවටුත් ඉන්නවා. දැන් ඩේව් හදන්නේ මෙඩියුසා සාන්ද්‍රණය පාවිච්චි කරලා ප්‍රයිවට්ව විකෘති කරන්න. එයා ඒක කරන්නේ අපේ පෙන්ගුයින්ලාගේ ඉස්සරහමයි. අන්තිමටම ඩේව් ප්‍රයිවට්ගේ කතාව නම් ඉවර කරනවා. මෙඩියුසා සාන්ද්‍රණයෙන් හරිනම් ප්‍රයිවට් විකෘති වෙන්න ඕන වුණත් ඩේව් මේකේ බලය උපරිමයෙන්ම වැඩි කරපු නිසා ප්‍රයිවට්ගේ කෑල්ලක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඉතින් ඩේව් අපේ අනිත් පෙන්ගුයින්ලවත් වෙන තැනකට අරගෙන යනවා. එතකොට මෙයාලා කැමරාව පහලට හරවනවා. එතකොට තමයි අපිට පෙන්වන්නේ ප්‍රයිවට් කතාවේ මුලදී ගිලලා දාපු යතුරු කට්ට පාවිච්චි කරලා එතනින් බේරිලා කියලා. හැබැයි හොරගේ පශ්චාත්භාගය නම් පොඩ්ඩක් රෝස පාට වෙලා. දැන් ඉතින් ප්‍රයිවට් හොරාට හැංගි මේ යන්නේ එයාගේ යාළුවන්ව බේරගන්න. ඊට පස්සේ ප්‍රයිවට් දකිනවා නෝත් වින්ලව. එයාලවත් ඩේව් ගැට ගහලා එයාලව මරන්නයි හදන්නේ. හැබැයි ඉතින් මේ කට්ටිය මැරෙන්න ඔන්න මෙන්න යද්දි ප්‍රයිවට් වීරයා වගේ ඇවිත් බූවලුන්ටත් දෙකක් දීලා මෙයාලව බේරගන්නවා. ඊට පස්සේ ප්‍රයිවට් යන්නේ එයාගේ යාළුවන්ව බේරගන්න. හැබැයි ක්ලැසිෆයිඩ් ප්‍රයිවට් කියන්නේ අපි ආපහු මූලස්ථානයට ගිහිල්ලා ආයුධ එහෙම අරගෙන ආපහු ඇවිත් එයාලව බේරගමු කියලා. ඒත් ඉතින් ප්‍රයිවට් නම් මේකට කැමති වෙන්නේ නැහැ. එයා කියනවා ඒ වෙනකොටත් එයාලව මරලා දාවි කියලා. එහෙම කියලා ප්‍රයිවට් තනියම යනවා එයාගේ යාළුවන්ව බේරගන්න. ඊට පස්සේ අපිට පෙන්වන්නේ ඩේව් එයා ඩොක්ටර් ඔක්ටේරියස් ඩයන් විදියට වෙස් මාරු කරගෙන නිව්යෝක් නගරයට යන ගමන් ඉන්නේ. ඒ වෙලාවේදී ස්කිපර් අහනවා ඔයා අපිව විකෘති කරලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා. එතකොට ඩේව් කියනවා මේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඔයාලව පිළිකුල් කරයි කියලා. අනිත් පැත්තෙන් අපිට පෙන්වන්නේ නිව්යෝක් නගරය. නගරයේ මිනිස්සු බලන් ඉන්නේ ඩේව් එහෙමත් නැත්නම් ඔක්ටේරියස්
ඩයන් එනකම්. එහෙ මිනිස්සු බලන් ඉන්නේ ඩොක්ටර් ඔක්ටේරියස් ඩයන් නැති වුණ පෙන්ගුයින්ලව බේරගෙන අරන් එයි කියලා. ඉතින් ඩේවුත් මෙතනට ඇවිල්ලා එයා බොහොම අමාරුවෙනුයි මේ පෙන්ගුයින්ලව හොයාගත්තේ කියලා මෙතන ලොකු පම්පෝරියක් ගහනවා. අනිත් පැත්තෙන් ඩේව්ගේ යටතේ වැඩ කරන බූවල්ලෙක් පෙන්ගුයින්ලා ඔක්කොම විකෘති කරනවා. ඉතින් මේ විකෘති වෙච්ච පෙන්ගුයින්ලව දකින්න මිනිස්සු කොම්පියුස් උංගා බුංගා වෙලා මේ මොකද්ද මේ කියලා මෙයාලා දිහා බලන් ඉන්නවා. ඒ විතරක් නෙවෙයි මිනිස්සු පණ කඩාගෙන දුවන්න පටන් ගන්නවා. ඊට පස්සේ මේ මිනිස්සු සත්තු අල්ලන අයටත් කතා කරනවා. ඉතින් එයාලත් ඇවිල්ලා රංචු පිටින් පෙන්ගුයින්ලව අල්ලන්න පටන් ගන්නවා. ඒක දකින අපේ ප්‍රයිවට් අර මෙඩියුසා සාන්ද්‍රණයේ විදින ලොකු මැෂින් එකක් අරගෙන සබ්මැරින් එකෙන් එළියට එනවා. ඒ වගේම විකෘති වෙලා වගේ වෙස්වලාගෙන එයාගේ යාළුවන්ව හොයාගෙන යනවා. ප්‍රයිවට් ස්කිපර්ට එක එක දේවල් කියලා එයාව පියවි 100ට ගන්නවා. ඒ වගේම ක්ලවුස්කිවත් ඊට අන්තිමටම රිකෝවත් එයා හොඳ කරනවා. මේ කට්ටිය ආපහු දැන් වැඩේට බහින හදන්නේ. ප්‍රයිවට් අනිත් කට්ටියන්ට එයාගේ ප්ලෑන් එක කියනවා. දැන් එයා හදන්නේ ඩේව්ගේ කිරණ විදන යන්ත්‍රය පාවිච්චි කරලා මෙයාලව සනීප කරන්න. හැබැයි ඉතින් මේ වැඩේට මෙඩියුසා සාන්ද්‍රණයයි තව හිතා ගන්න බැරි තරම් හුරතල් දෙයක්ුයි ඕන. ඉතින් ඒකට ප්‍රයිවට් යන්ත්‍රය ඇතුළට ගිහින් ඒකෙන් පෙන්ගුයින්ලව බේර ගන්න පටන් ගන්නවා. හැබැයි ඉතින් මේක දකින්න ඩේව් මෙයාලව නවත්තන්න උත්සාහ කරනවා. ඒත් ඉතින් ඩේව් ඒක කරන්න කලින් ස්කිපර් රිමෝට් එකේ බටන් එක ඔබනවා. හැබැයි ඉතින් ස්කිපර්ගේ කරුමෙට ඒකෙත් බැටරි බැහැලා. එතකොට ප්‍රයිවට් දකින්නවා ළඟ තියෙන සුපර් මාකට් එකක්. ඉතින් රිකෝ ගිහින් බැටරි අරගෙන එන අතරේ ස්කිපයි ක්ලවුස්කී දෙන්න ගිහින් බූවල්ලන්ව නවත්තනවා. මේ අතරේදී එයාලගේ උදව්වට නෝත් වින්ලත් එනවා. එයාලා ආපු ගමන් බූවල්ලොන්ට දෙකක් තුනක් දීලා ඩේව්ගේ සබ්මැරින් එක පුපුරවලා එතනින් එනවා. ඒත් ඉතින් වැඩේ අතාරින්නේ නැති ඩේව් ක්ලවුස්කිවත් අල්ලගෙන සත්තු අල්ලන වාහනයක් ඇතුළට විසි කරනවා. ඊට පස්සේ ස්කිපර්වත් ඩේව් අල්ල ගන්න හදද්දිම රිකෝ එයාට බැටරි ගෙනත් දෙනවා. ඒත් ඉතින් ඩේව් ස්කිපර්වයි රිකෝවයි අල්ලලා පැත්තකට විසි කරනවා. හැබැයි ඉතින් ස්කිපර් ටිපි ටිප් එක පාවිච්චි කරලා රිමෝට් එකේ බටන් එක ඔබලා දානවා. ඒ සිද්ධ වුණ දෙයින් අපේ විකෘති වුණ පෙන්ගුයින්ලා ඔක්කොම ආපහු එයාලගේ ලස්සන පෙනුම එයාලට හම්බ වෙනවා. ඒත් ඒ සිද්ධියෙන් පස්සේ අපේ ප්‍රයිවට් ලොකු ගලක් වගේ බිත්තරයක් ඇතුලේ හිර වෙනවා. ඒක බිඳගෙන එළියට ආපු ප්‍රයිවට්ව දකින අපේ යාළුවෝ ටික නම් නිකන් බය වෙලා වගේ ප්‍රයිවට් දිහා බලාගෙන ඉන්නවා. ප්‍රයිවට් මේ මැෂින් එක ඇතුලේ ඉඳපු නිසා එයා තනිකරම විකෘති සතෙක් බවට පත් වෙලා. ඒ විතරක් නෙමෙයි එයාගේ ඔළුවෙන් අන් දෙකකුත් ඇවිල්ලා. හැබැයි ඉතින් අපේ යාළුවෝ ටික එයා කරපු වැඩේ ගැන එයාට ප්‍රශංසා කරනවා. එයා මුළු පෙන්ගුයින් සංහතියෙම බේරගත්තා කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි අන්තිමටම අපේ ඩේව් එයාගේ ගාව තිබුණා වගේම හිම බෝලයක් ඇතුලේ හිර වෙනවා. ඉතින් ඒක දැකපු ගෑනු ළමෙක් ඩේව්ව ගෙදර අරගෙන යන්න තීරණය කරනවා. ඉතින් අන්තිමේදීම අපේ ඩේව්ටත් එයාට ආදරය කරන මිනිසෙක්ව හම්බ වෙනවා. ඒ විතරක් නෙවෙයි ඔව් මම කිව්වනේ මේව පොඩි ළමයි බලනවා කියලා. ඔබ පෙන්නන්න එපා. ඔන්න ඔය දේත් අන්තිමටම සිද්ධ වෙනවා. ඉතින් මූවි එකේ අන්තිමටම අපිට පෙන්නන්නේ නෝත් වින් එකේ අය අපේ පෙන්ගුයින්ලට පියාඹන්න පුළුවන් ජෙට් පැක් 4කුත් දීලා. ඉතින් මෙයාලා මේ සතුටින් ජෙට් පැක් එකේ යනවත් එක්කම 2014 දී රිලීස් වුණ මේ සුපිරිම මූවි එකක් මෙතනින් ඉවර වෙනවා.